ආයාලුවනේ ඉතින් කොහමද අදත් ලස්සන වීඩියෝ කරන්න දන්නේ අපියන් මෙහ කලපුවත් ලස්සන කලපුවක් ඒ කලපු හවසට බෙල්ලෝ අල්ලන බෙල්ලෝ අල්ලන වීඩියක් ගන්න හදන්න හැබැයි කියන්න බෑ සමහරට බෙල්ලෝ අල්ලයි දෙන දන්න බාධී ටයිමට තමයි පස්ටිය බහින්න එතට ඔහම දන්න මේ ටයිම එක බාධී ටයිම් එකද වඩදිය ටයිම් එකද දන්න බාධී ටයිම් එකට වතුර බැස්සට පස තමයි අටිය බෙල්ලවල්ලන්න බහින්නේ ඒටයිම් එකට හරි පොඩක් හට ලස්සනයි එක බහින ටයිම් එක ඉජම් බලන්න තම ශුවරයක් නෑ බෙල්ලු අල්ලනෝද නැද්ද කියලා සීතල කාල තමයි යාල බෙල්ලු අල්ලන්න රෝකටත් යක් ගිල බලමු හයිස්පීට් කැම්ම එක ලංන්නකොට අපිට එලාම එක වදිනවා සවුන් අඩු කරලා තියෙන්නේ සද්දට වදිනවා මේක ඒ කියන්නේ ස්පීඩේ වැටෙනොත් වදින්නේ මේ අර ලංකාව වගේ ඩික් කරගෙන ඉන්න ට්‍රැෆික් මෙහි අර එලාම් එක මේ එලාම් එක නෙමෙයි කැමරා එක ලං වෙනකොට අපිට පෙන්නනවා මැප් එකේ මෙතන කැම්ම එක තියෙනවා ස්පීඩ් එක අඩු කරන්න කියලා මෙහි කරන්නේ මේ රටවල කරන්නේ මේ දඩ ගහන එක නෙමෙයි මෙයාලගේ ඒක පරමාර්ථය. ඒ කියන්නේ සේෆ්ටිය තමයි. ඒ කියන්නේ අවශ්‍යම තැන්වල තමයි ස්පීඩ් එක අඩු කරවන්නේ. හරිද? ස්පීඩ් එක අඩු කරන තැන කලින්ම සාමාන්‍ය කිලෝමීටරයක් විතර තියලා එයාලා මේ ඉන්ඩිකේටර් එක දෙනවා. හොඳයි ඉතින්. එයාලා කරන්නේ දඩ ගහන්න බලන එක නෙමෙයි කරන්නේ. දඩේ පොලේ අතර දෙන්න බලාගෙන හැංගිලිලා ගහන්නේ නැහැ. එයාලා ගෙලින්ම අප්ඩේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇප් එක අප්ඩේට් වෙනවා කැමරා වෙනස් වෙනවා නම් ඒ කියන්නේ කැමරා වෙනස් වෙනවා නම් ස්පීඩ් ලිමිට් වෙනස් වෙනවා නම් එයාලා අප්ඩේට් එක දෙනවා. ඒ කියන්නේ අප්ඩේට් ඒ කියන්නේ ඔටෝ අප්ඩේට් වෙනවා ඇප් එක. රූට් එක වුණත් යන රූට් එක අපිට වෙනස් කරලා දෙනවා. ට්‍රැෆික් එක තියෙනවා නම් වෙනස් කරලා දෙනවා. කැමරා තියෙන තැන් ටික පෙන්නනවා. ඉතින් හරි හොඳයි. ඒ එයාලට ඕන දඩ ලියන්න නෙමෙයි. එයාලට ඕන ජීවිත බේරන්න. කියන්න ඕනම ලස්සන වැඩක් ඒක ලංකාවේ වෙන්නේ නැති ලංකාවේ වෙන්නෙම නැති දෙයක් නේ. මේ ආසාවට අර පොලිසියගේ පාරේ ඉඳගෙන එහෙම කැමරා අල්ලගෙන අර හයි ස්පීඩ් මේවා අල්ලගෙන ඉන්නේ නැහැ. මේ ඔක්කොම හැමදාම කැමරා සිස්ටම් නේ තියෙන්නේ. ඒකට දඩයක් එහෙම එන්නේ ගෙදරට. අපිට ඉතින් වෙනස් කරන්න මේවා කරන්න නැහැ. ඉරක් කැපුවද හයි ස්පීඩ් ගියාද අනවශ්‍ය තැනක පාක් කරාද අපිට දෙන්න මේ අපේ කියන වාහනේ රෙජිස්ටර් කරපු එක්කෙනාගේ නමට එනවා දඩගොල්ල. අර ඒකේ පොඩි මේකක් තියෙන්නේ. දැන් මගේ වාහනේ වෙන කවුරු හරි යාළුවෙක් අරන් ගියොත් එයාගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා මේ වුණොත් දඩේ එන්නේ මට අයිතිකාරයෙක්. ඒකයි ඉතින් මේක වෙනසකට තියෙන්නේ. ඒක හින්දා තමයි ගොඩක් වෙලාවට මෙහි අර අයිතිකාරයම වාහනේ
යූස් කරන්නේ. ඒ කියන්නේ අයිතිකාරකෙන් පිට දෙන්නේ ඉතින් සාමාන්‍ය කම්පැනි වගේ තියෙනවනේ යාළුවෝ නම් දන්නවා. ඉතින් එහෙම මොකක් හරි දඩයක් ආවොත් එයාලා ටයිම් මේව කරගෙන ඒක බේර ගන්නවා. බාදිය ටයිම් එක නැති වුණොත් තමයි sorry.com බාදිය ටයිම් එකට විතරයි මේ බෙල් වල නම් අලකෝ පාරේ අල්පන්දිගේ යන්න තියෙන හරිය ලස්සනයි පාර. එයාප්ලේන් ස්ටේෂන් එකක් මෙතන එහා පැත්තේ එයාපෝට් එකකින් ඉඳලා මේ මෙතන පාරෙන් ක්‍රොස් කරලා තමයි මෙතන මේ එයාප්ලේන් සර්විස් කරන්නේ. ඔන්න අපි ප්ලේස් එකට ආවා. ප්ලේස් එකට නම් ආවා. ඉත බහින වෙලාවට හරි ලස්සනයි. වාදිය ටයිම් එක පටන් ගන්නවද ඉවර වෙනවද කියලා හිතා ගන්න බෑ තාම. එතන ජැටි බෝට්ටු ටිකක් තියෙනවා. yang jadi di foto kita lah අද මං හිතන්නේ මේ බෙල්වල නෑ මං හිතන්නේ ඒක උදේ බාදිය ටයිම් එක සෙට් වෙන්නේ නැති. නැත්තම් රැට තියෙන්නේ. මං හරියට මට කියන්න තේරෙන්නේ නෑ මේ කොහොමද කියලා. දැන් මේ වෙද්දි වතුර අඩු වේගෙන එනවා නැත්තම් වැඩි වේගෙන එනවා. අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය මෙන්න මේ මට්ටමට එනකම් මේ මට්ටමට එනකම් වතුර තියෙනවා. මේ ගල් තෙලියත් එකදී මේ මට්ටමට එනකම් වතුර තියෙනවා. වතුර පිරෙනවා මේ අපිට ඉතින් අද බෙල් වලම බලන්න වෙන්නේ නැහැ. ලස්සන තාරාව සෙට් එකක් වෙනවා. වතුර බහැයි. ටික පීනලා යනවා ඇතට.
අන්න තියන්න. විශාල නැව කම්පැනියක් ඔතන තියෙන්නේ. ලොකු ක්‍රේන් එකක් තියෙන්නේ. එතනින් නැව හදලා එතන මේ පාත් එකක් තියෙන කලපුව මැද්දෙන් වතුර හාරලා වතුර නෙමෙයි මේ කලපුව මැද්දෙන් හාරලා මේ අර ලොකු නැව්වල පාර්ට්ස් ගෙනියන්න පුළුවන් විදිහට ලොකු පාරුවක් එනවා ඔය මැදින් එන්නේ. මේ මැදින් මෙහෙම ඇවිල්ලා එතනින් ගිහිල්ලා මේ අර පැත්තේ ඈතින් මුහුදට කනෙක්ට් වෙනවා. ඕට්ටුවක්. හරි මේ වතුර බැහැපහින්ද ගෝට්ටුව ගොඩ තියෙනද එත වතුර පිරුණම අයි ගෝට්ටු පාවෙනවා. ලස්සන ඉර බහින වෙලාවට මෙතන සන්සෙට් එක මාර ලස්සන තියෙනවා. අපි හිතාගෙන අප වැඩේ කරන්න උන්නේ ඇති. මොකද කරන්නේ? අපි ආවේ නම් බෙල්ල අල්ලනවා බලන්න. බෙල්ල අල්ලන්නේ නැහැ අද. කියන්නේ කො ටයිම් එක පහුවෙලා නැත්තම් තව ටයිම් එක ඉස්සරහට තියෙනවා. ඒ කියන්නේ පෑ වෙනවා. මේ බෙල්ලෝ කියන්නේ අර මොනවද ඒකට කියන්නේ? කාවට්ටි කියන දොකද කියන්නේ? හරියට දන්නේ නැහැ. මේ තියෙන්නේ මෙන්න මේක. මේක මේ කඩපු එක මේක තියෙනවා මේ මේක මැද්දේ තියෙනවා නිකන් බෙල්ලම තමයි මොකද කඩලි වල තමයි ගන්නෙ. මෙහෙ කියන්නේ කුල් කියලා. කුල් කියලා කියන්නේ අනිත් බෑක් මේ බෙල්ල අරගෙන අයින් කරපුවා. එයාලා මෙතන තමයි බෙල්ල කඩන්නේ මං හිතන්නේ. මේ ටික වාඩි වෙලා ඒ කියන්නේ එයාලා හරෙන් ඔක්කොම ඇහිඳගෙන එනවා. වතුර දැන් බැස්සට පස්සේ වතුර ඔක්කොම බැස්සට පස්සේ මේ අර ඈත බෝට්ටු වල යන්න මං හිතන්නේ එයාලා. වැඩ කරන ඒ බෙල්ල ඇහිඳන පස්සේ. ඇහිඳලා ඉවරලා අරන් එනවා. මේ වගේ තැන් වලට අරන් ඇවිල්ලා ඉවර වෙලා ඔක්කොම මේ අර කටුව අයින් කරලා මැද බෙල්ල විතරයි ගන්නෙ. මස් කෑල්ල විතරයි. ඒ ටික අරගෙන ඉවරලා ඒක කටු ටික අයින් කරනවා. මේ ටිකෙම තියෙන්නේ මේ වගේ බෑග්. වාලම්පුරි වගේ එකක්. ලස්සනයි. ඒක තවත් ගොඩක්. වාලම්පුරි වගේ. ඒක මම කියන්නේ මේකට මම දන්නේ නැහැ. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. වාලම්පුරිද බෙල්ල වගේ යන්නේ. අක්ගිඩි කියන්නේ ඒවා. මෙතන ගොඩක් තියෙනවා නේ. ඒ වගේ ඇතුලේ තියෙන මේවා අරගෙන මං හිතන්නේ අන බෙල්ල අරගෙන ඉන්නේ. ඒ ගොඩක් එතන මේ එහෙම බෑග් තියෙන මං හිතන්නේ මෙතන තමයි එයාලා බෙල්ල ඇහිඳගෙන ඇවිල්ලා කඩලා බෙල්ල අරගෙන කුල් කියලා කියන්නේ. මේ මෙහි භාෂාවෙන් කුල් කියලා කියන්නේ. ලංකාවේ මේ එනේ මට්ටි කියන්නේ පොඩි එකටනේ. ඒවත් තියෙනවා. කාවාටි මට හරි නම් මන් දන්නේ නැහැ. මොකද ඉතින් දැන් හවස් ටයිම් එකනේ. මේ ටයිම් එකේ ඉතින් අර වැඩ ඉවර වෙච්ච එකක් තියෙනවා. ඒ කලපුව වයින්ට එනවා. පේනවද? අපේ මොකේද? සම්පත් එක බලලා එගෙන අර දවසේ මහන්සිය නෙමෙයි සතියේම මහන්සිය දැන් මේ වීකෙන්ඩ් එකේ වගේ අද මම මේ වීකෙන්ඩ් එකේ නැවිලා ඉතින් වීකෙන්ඩ් එකේ
මේ වගේ තැන්වලට සෙට් වෙනවා ගොඩක් කට්ටිය. මේ වයිල්ඩ් සීතලයි. බෙල්ලෝ අල්ලන බලන්න ඕනේ අපිට අල්ලපු බෙල්ලෝ තමයි බලන්න ඕනේ. මෙයාලගේ මාළු බෝට්ටුවක්ද කොහෙද ආව මෙතෙන්ට. අපි යම් පොඩ්ඩක් බලන්න මොකද්ද කියලා. ඔව් අර බෙල්ලෝ අල්ලපු බෝට්ටුව. අපි හරිම ටයිම් එකේ ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් අපිට බලන්න පුළුවන්. අර පේනවද? අර බෝට්ටුවේ ගිහිල්ලා තියෙන්නේ බෙල්ලෝ අල්ලන කට්ටිය. මෙන්න මේ ලොරියෙන් තමයි මේ ගැටියට බාහන්න බෑනේ. ලොරිය තියෙනවා මෙන්න මේ ක්‍රේන් එකක් තියෙන මේ ලොරිය මේ තියෙන්නේ. මේ ලොරිය මෙතන තියෙන මේ ක්‍රේන් එකක්. මේ ක්‍රේන් එක මෙහෙම උඩින් දානවා මේ බෝට්ටුව ගාවට. බෝට්ටුව ගාවට දාලා ක්‍රේන් එකකින් මේවා ටික ගන්නවා. මේ බෙල්ලෝ ටික. බෙල්ලෝ හින්දින මේ දීවර රස්සා කරන කට්ටිය තමයි ඔය. පේනවද? අර බකට් වල තියෙන්නේ බෙල්ලෝ. දැක්කම මේ චූටි පාරු හදලා තියෙන්නේ මෝටර සෙට් කරලා. අරගෙන කට්ටිය ඒක තමයි එන්න හදන්නේ. අර කොහොමද? එක පැත්තකට බර වෙලා. හරි ලස්සනයි දැක්කද සන්සෙට් එකත් එක්ක. පිස්සු ඇදෙන view එකක් තියෙන්නේ. හරියටම ලස්සනම වෙලාව ආවේ අපි. ආහා මේ ආයෙත් මේ වැඩට යන්නේ. මෙතෙන්ට එන්නේ නැහැ. එයාලා දැන් තමයි වැඩට යන්නේ. මං හරියටම කිව්වනේ. ඒ කියන්නේ මේ බාදිය පටන් ගන්න වෙලාව. දැන් ඉතින් රෑ වෙනවා. මේ තව ගොඩාක් වෙලා යනවා. මෙයාලා රෙහා පැත්තේ ඉවුරට යන්නේ. අර අයිනේ ඉවුරට පැත්තට යන්නේ. පේනවද? නෑ මෙයාලා අයිනේ ඉවුරට මෙයාලා ගොඩට එන්නේ. අපි බලමු ගිහිල්ලා. මෙතෙන්ට ඇවිල්ලා මෙයාලා මේ අරන් යන්න හදන්නේ මේවා ටික. දැක්කද? අර පේනවද? අර බාස්කට් වල තියෙන්නේ මේ මොනවද? දැක්කද? අනසෝ ini mau LG lagi pasti ya dulu. Artinya mati. මෙයාලා ඇවිල්ලා දැන් පටව ගන්නවා යනවා. දැක්කද?
දැන් තමයි ලස්සනම වෙලාව. මේක මේ අර පාරුව ගැට ගහනවා මං හිතන්නේ. නැත්නම් අර වතුරට යනවනේ. මේ තමයි ඒ අයිතිකාරයා. ඒ කියන්නේ ඔය දැන් ගිහපු බෝට්ටුවේ අතන තියෙන බෝට්ටුවේ අයිතිකාරයා. මේ පොඩි මේකෙන් තමයි මෙයාලා මෙතෙන්ට ගමන් කරන්නේ. ලස්සනයි නේද? ඉතින් බෙල්ලෝ අල්ලන වීඩියෝ යන්නම් බලන්න ඕනේ. බෙල්ලෝ අල්ලගෙන එනවා දැක්කා. බෙල්ලෝ අල්ලගෙන ඇවිල්ලා යාලා යනවා. වැඩි කතා කරන්න ගියෙත් නෑ. මොකද යාලා දැන් මහන්සි වෙලා මං හිතන්නේ මේ වඩදී ඉවර වෙන ටයිම් එක වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ආවේ සෝරි මේ වඩදී පටන් ගන්න ටයිම් එක වාදී ඉවර වෙන ටයිම් එක. ඒක යාලා ආවේ. ඒකින්ද දැන් මහන්සි වෙලා ඉන්නේ. යාලත් එක වැඩි දෙයක් කතා වලට යන්න ඕනේ නෑ. අපි බැලුවනේ ඉතින් වීඩියෝ එක. දැක්කද යාලා ආපුවම පටව ගන්නවා යනවා. යාලා ඉතින් අර වැඩි ඉන්න රැඳෙන්න බලන්නේ සීතලත් එක්ක. ඉතින් අපිට බෙල්ලෝ අල්ලන බලන්න බැරුණාට ඉතින් බෙල්ලෝ අරන් එනවා දැක්කනේ. තමයි වෙන්නේ. ඔන්න වීඩියෝ එක තමයි ඉල්ලා පොඩි මට්ටි වර්ග කාවට්ටි එක එක අයිටම් තියෙනවා. ඉතින් බෙල්ලෝ ගැන හරියටම දන්න කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ඔය දීවර සීන් එකේ ඉන්න කට්ටිය. එයාලා දන්නවා මේ මොනවද කියලා. අපි ඉතින් දීවර සීන් එකේ නෑ. ඒ වුණාට ඉතින් අපි පොඩ්ඩක් ඇවිදිනවා. ඉතින් අපි ලස්සන වීඩියෝ එකක් ඉතින් දෙන්න උත්සාහ කරා උපරිම. channel එක මගේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. පොඩි subscribe පාරකුත් දාගෙන යන්න ඉතින්. ලස්සන හැන්දෑවක් ඉතින් මෙහෙම ගිවිලා යනවා. ලස්සන සන්සෙට් එකක් බැලුවා අපි. ඉතින් ලස්සන සන්සෙට් එකක් තියෙන ඉතින් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ. වල තාසද නේද මේ වගේ ඉර බහින වෙලාව ඒකත් වගේ ලස්සන දැනක ඉහසේ ඉන්න. මේක බලාවට පට්ට මාසයි. බලන් හිටියත් පාවෙන්නේ. ඒක අනිවාර්ය හැබ්බැහිය. ඔයාලට බලා ගන්න පුළුවන් සන්සෙට් එකත් එක්කම ප්ලේන් එකක් ලෑන්ඩ් කරනවා. ඔන්න ඔයාලට ලස්සනම අත්දැකීමක් දෙන්න හදන්නේ. සන්සෙට් එකත් එක්කම
ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න හදන්නේ. මෙතන ඉස්සරහ එයාපෝට් එක තියෙන්නේ. මම ඔයාලට කිව්වේ. හරිම ලස්සනයි. ප්ලේන් එකත් එහෙම ලෑන්ඩ් කරා. ලස්සන සන්සෙට් එකක් බැලුවා අපි. අපි ඉතින් යමු හිමින් දැන් ගෙවල් පැත්තට එහෙනම්. ඉතින් ඔයාලා ලස්සන වීඩියෝ එකක් බලන් හිටියේ මේ දැන් ඉතින් වීඩියෝ එක ඉවර කරන්න වෙලාව හරි. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එකට පොඩි subscribe පාරකුත් දාන්න. මේ ඉස්සරහට ලස්සන තැන් ටිකක් තියෙනවා පියම් බලන්න. ටිකක් නෙමෙයි ගොඩක්. අපි ඇවිදමු ඉතින්. මම ආසම තනියම මේ විදිහට ඇවිදින්න. ඒක හරි නිදහස්. එහෙනම් මම මෙතන සමු ගන්නවා. ඔයාලට හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද සතුටින් ඉන්න. එහෙනම් ජය වේවා.